අපේ එතකොට එනවා 2024 ත්‍රිකෝණමිතිය ගාන. ඒතර මේ ගාන නම් විවරණය කරන්න තරම් දෙයක් නැහැ. නමුත් අපි දැන් සම්පූර්ණ පේපර් එකම දාන්න බෑ නේද? හින්ද කරනවා මිසක් නැත්නම් හර ලීසි ගානක්. සාමාන්‍යයෙන් නේද මේ මූලික මේ කියන්නේ පළවෙනි දවස්වලම ත්‍රිකෝණමිතියේ උගන්වන මට්ටමේ සර්ව සාම්‍යයක් තමයි තියෙන්නේ. මෙන්න මේක පෙන්වන්නේ කියලා දීලා තියෙනවා. බව පෙන්වන්න කියලා එනයින් මෙන්න මේ සමීකරණයක්. ඒ කියන්නේ සාධාරණ සමීකරණයක් විසඳීමක් තියෙනවා. හරි ඒක හැම වෙලාවෙම විදිහින් වෙනට නැහැ. නමුත් මේක සර්ව සාම්‍යයක් නේ. අපිට ඉතින් හොඳට පේනවා LHS එකෙන් පටන් ගත්තා නම් ලේසි. ඒතර cot θ එක පොදු වෙන්නේ මම ඒක දැනට එළියට දාගන්නම්. මේකේ පොදු හරයකට ගත්තොත් එහෙම එක ඍණ sin වර්ගය θ වර්ග දෙකාන්තරයක් හැදෙන්නේ. ඒතර මේකේ එක ඍණ sin θ නේද මේකේ එක ධන sin θ ආන්න හරි. ඒතර මේකේ ඍණ sin θ ධන sin θ එක අපිට ගිහලා මේකේ cos වර්ගය θ එකක් එනවා. ඒතර මේකේ එනවා cot θ. ඒතර 2 යට cos වර්ගය θ. ඒතර මේකේ එනවා 2 cos θ බෙදීම sin θ cos වර්ගය θ. ඒතර මේකේ එනවා නේද? හතරක් නේ ගන්න ඕනේ. අවුලක් නැහැ. මේකේ හතර ඉලක්කමක් හදාගත හැකි මොකද? අර 2 θ හදන අර්ධකෝණ සූත්‍රය කියන්නේ මේ දිත්ත්වකෝණ සූත්‍රයක් මෙතන හදාගන්න. අනිත් පැත්තට දකින්න ඕන අර්ධකෝණ. මම 2 ඉලක්කමක් අතින් දානවා. එතකොට මේකේ 2 sin θ cos θ කියලා කියන්නේ sin 2 θ. එහෙනම් මේක 4යි උඩට ගේනකොට cosec 2 θ. කතන්දරේ හමාරයි. නේද? එතකොට ලකුණු හම්බ වෙනවා එතනට 10ක්. හරි? ඒ කියන්නේ 10ක් කියලා කියන්නේ මෙතනට අර නේද මේ සූත්‍ර පාවිච්චි කරන තැන් වල ලකුණු හම්බ වෙන්නේ මෙතනට 5යි. ඊට පස්සේ මෙතනට 5යි. 10ක් තියෙනවා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? ඊට පස්සේ කියන්නේ දැන් මේක 4යි cos 2 θ. ඒ කියන්නේ මෙන්න මෙයා. නේද? බැලු බැලමටම පේනවා මොකද්ද කරන්න ඕනේ කියලා. n9 කියලා දීලා තියෙනවා. ඔව් n9 කියලා තියෙනවානේ. බෝල්ඩ් කරලාම දීලා තියෙනවා. sin θ ධන cot θ එකරණ sin θ. ඒ නැතත් මොකද වුණත් අපිට පේනවා නේද හොඳ ආකාරවම. දැන් මේකක් දෙන්නෙත් මොකක් හරි හේතුවක් නිසා අනිත් එක බැලුවේ ගාම පේනවා. මේ මොකද්ද? මේන් නේද? මෙයාට කෙලින්ම දා ගන්න පුළුවන් මොකද්ද? නෑ 4යි sorry මම ඒකම එළියා ගත්තා නේ 8යි cos 2 θ. අරකම නෙලිවෙන්නේ 8යි cos 2 θ. ඒතර මේක බලපු ගාම තේරෙනවා මේක මොකද්ද? 4යි cosec 2 θ. එහෙනම් 4යි cosec 2 θ එයා සමානයි 8යි cos 2 θ. එහෙනම් කැපිලා ගියාට පස්සේ මෙතන 2යි. මේක එහා පැත්තට යනවා භාගයයි. ඕනනම් දෙකේ ඉලක්කම තියාගන්නත් පුළුවන් 1යි. මේක 2යි මේ පැත්තට ආවට පස්සේ sin 2 θ වෙනවා cosec 2 θ cos 2 θ. එහෙනම් මෙන්න මේක ලියත හැකි sin 4යි θ. එහෙනම් sin 4යි θ කියන එක නා සමානයි 1යි. පැහැදිලිද වැඩේ? එහෙනම් මෙයාගේ තුකර ලියත හැකි මෙයා sin 5 බෙදීම 2යි 4යි θ සමානයි මොකද වෙන්නේ? sin වල තියෙන ඔයගොල්ලෝ දන්නා n5 අරනික සාධාරණ සූත්‍රෙ ඉන්නේ විසඳුම් එන්නේ කොහෙන්ද? ඒ කිසි දෙයක් ඕනේ නැහැ. මේ අර කටපාඩමි වගේ තිබ්බ හදුත හැකි. අර ඒකේ මම කියන්නේ හැම පේපර් එකකම දැන් බය වෙන්න එපා. අනිවාර්යෙන් ඕනෙම අවුරුද්දක පේපර් එක මොකද වෙන්නේ? මෙහෙම ගණන් 3-4ක් තියෙනවා. රට ස්කෝර් කරන්න පුළුවන් ඕනෙම දැනුම් මට්ටමක ඉන්න ළමයෙකුට. නේද? නිකම්ම දාත හැකි මොකද n5 ධන ඍණයකේ n වෙනි බලයක් 5 බෙදීම 2. මෙතන තමයි ඔක්කොම ලකුණු ටික දීලා තියෙන්නේ. නමුත් අපි θ උක්ත කරන 4න් බෙදුවොත් එහෙම n5 බෙදීම 4 ධන ඍණයකේ n වෙනි බලයක් නේද? රොත් ඉරට්ට යනුව එතකොට වෙනස් වෙනවා. මේක 5 බෙදීම 8යි. ඊට පස්සේ n කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා නිකිලයක් නේද? n කියන්නේ නිකිලයක්. ලකුණු හම්බෙන්නේ මෙහෙමයි. මෙන්න මේක යොදා ගන්නවට. අර n9 කිව්වහම අරකින් මේක දානකොට ඒකටත් බලන්න පහක් දීලානේ. මම කියන්නේ සාධාරණ විසඳුම් දන්නේ නැති ළමයෙකුට අඩුම ගානේ මේක වෙනුවට අරක දාන්න ඕනේ කියලාවත් තේරෙන්නේ නැද්ද? නේද? අර මුලින්ම ඒ කියන්නේ මම කියන්නේ සාමාන්‍යයෙන් මේ තියරි පන්ති වලට ඇවිල්ලා ඒ කියන්නේ O level results එන්නත් කලින් නේද ත්‍රිකෝණමිතිය මේකට ඉවර වෙනවානේ. ඒ ඉන්න ළමයෙකුටත් මේ ගන්න ලකුණු 15ක් ගන්න පුළුවන්. හරි. ඕනෙම ළමයෙකුට නේ. ඊට පස්සේ දැන් මෙතන සාධාරණ විසඳුම් නම් මේකට දන්නේ නැහැ නේද? ඉතින් සාරලව මේ නිකන් මේ තියෙන එකක් නේද? ටක් ගාලා අර එතනක් දිත්ත්වකෝණ සූත්‍රය තියෙනවා එච්චරයි. මේන්න මේ වැඩේ ලකුණු 5ක් තියෙනවා. මෙන්න මේ පියවරට තමයි. ඒ කියන්නේ මේ වැඩේට 5යි sin 4යි θ 1යි කියන එකට. ඊට පස්සේ මෙතනට 5ක් තියෙනවා. අඩුම ගානේ මේ පියවරවත් ඒගොල්ලෝ බලලා නැහැ. හරි. ආන්න හරි. එහෙනම් අපි තවත් විභාග ගණනක් එක බලමු. ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නැහැ මේකේ. නේද? ඒගොල්ලෝ හැබැයි යම්කිසි පරාසයක ළමයි උත්තර හැවුවොත් එහෙම නේද? ඕගොල්ලෝ එන්න වලට ආදේශ කළා හිතනකො 0.2 එහෙම පරාසයක අහනවා කියලා. එහෙනම් ඕගොල්ලෝ එන්න වලට ආදේශ කළා ඒ පරාසයේ තියෙන උත්තර හොයලා තියන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට n සමාන 1 දැම්මොත් වෙනවා 5 බෙදීම 8. 5 බෙදීම 4 ඍණ 5 බෙදීම 4. ඒ කියන්නේ දැන් අපිට 5 බෙදීම 2 වෙනකන් උත්තර හොයන්නේ ඒකෝත් නේද? දාලා බලන්න. දැන් n සමානයි 2 දැම්මොත් ඔන්න හරියන්නේ නැහැ නේ. එතකොට ඉන්නේ බිඳුවේ ඉඳන් 5 වෙනකම් වගේ කිව්වොත් ඔන්න n සමානයි 2 කියන උත්තරෙත් හරියනවා. මොකක්ද දෙන්නේ 5 බෙදීම 2 ධන 5 බෙදීම 8ක් එනවා නේද? කියන්නේ 5ක් 5 බෙදීම 8ක් නේ. අන්න ඒ වගේ. එහෙම ආදේශ කළා අපිට උත්තර ගන්න
පුළුවන්. පැහැදිලිද වැඩි ඒවත් අහන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ගැන අවධානය යොමු කරන්න. හොඳයි. එහෙනම් අපි තවත් විභාග ගානක් එක බලමු. සුබ දවසක්.